සතියට වදනක් ආත්මික ආශිර්වාද සෙවීම සහ ලැබීම සෞදර සැක්මුණන් විසින් 2026 ජූනි 28 යාකොබ් 4:2 අවසාන කොටසේ අප කියවන්නේ නුබලා ඉල්ලන්නේ නැති නිසා නුබලාට ලැබෙන්නේ නැත කියයි. දෙවියන් වහන්සේට කිතුණුවන්ට දීමට අවශ්‍ය බොහෝ දේ ඇත. නමුත් ඔවුන් ඉල්ලන්නේ නැති නිසා ඒවා ඔවුන්ට ලැබී නැත. මේ විශේෂයෙන්ම ආත්මික ආශිර්වාද සම්බන්ධයෙන් සැබෑවකි. ලූක් 11:13 ඇති මෙම පදය බලන්න. එසේනම් ස්වර්ගීය පියාණන් වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට කොපමණ වැඩියෙන් ශුද්ධ ආත්මය දෙනවා නොවේද? අපව ශුද්ධ කරන ශුද්ධාත්මයන් වහන්සේව අප අපේක්ෂා කරන්නේ නැත්නම් යේසුස් වහන්සේගේ ප්‍රමිතියට අනුව ජීවත් වීමට අපට කිසිදා හැකියාවක් ලැබෙන්නේ නැත. මතෙව් 7:7 යේසුස් වහන්සේ ඉල්ලන්න එවිට නුඹලාට දෙනු ලැබේයයි පැවසුවේ එබැවිනි. දෙවියන් වහන්සේ අප උන්වහන්සේගෙන් ඉල්ලන තුරු බලා සිටින්නේ මන්ද උන්වහන්සේ අපට දෙන දේ අප අගය කරනවට උන්වහන්සේ කැමති බැවිනි. අප නොඉල්ලාම උන්වහන්සේ අපට දෙන දේ අපි සාමාන්‍යයෙන් අගය නොකරමු. පව්කමාව ඒ සියල්ලටම වඩා වැදගත්ම දෙයයි. ඔබ එය ලබා ගත්තේ ඒ ගැන ඉල්ලීමෙන් නොවේද? ඔබ ඉල්ලුවේ නැත්නම් ඔබට එය ලැබෙනවාද? ඔබ ගැලවීම නොඉල්ලුවේ නම් ඔබට එය ලැබෙනවාද? පොළොවෙහි මිලියන සංඛ්‍යාත ජනයා නොගැලවී සිටින්නේ ඔවුන් ඒ සඳහා නොඉල්ලන බැවිනි. තමට ඒ අවශ්‍ය බව පිළිගැනීමට ඔවුහු යටහත් නොවෙති. දෙවියන් වහන්සේගේ උතුම්ම ආත්මික ආශිර්වාද ලැබීම සඳහා ඇති අනිකුත් සුදුසුකම් මොනවාද? පළමුවෙන්ම අප තුළ ඒවා කෙරෙහි ආශාවක්, පිපාසයක් තිබිය යුතුය. පසුව අප ඇදහිල්ලෙන් ඉල්ලිය යුතුය. ඉල්ලීමෙන් ප්‍රකාශ වන්නේ එම ආශාවයි. තවද යේසුස් වහන්සේ ඇදහිල්ල ගැන තවත් පද කිහිපයකට පහලින් මතෙව් 7:11 සඳහන් කරන සේක. උන්වහන්සේ පවසන්නේ එබැවින් නපුරු වූ නුඹලාගේ දරුවන්ට යහපත් ඇගි දෙන්න දන්නවා නම් ස්වර්ගයෙහි වැඩ සිටින නුඹලාගේ පියාණන් වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට කොපමණ වැඩියෙන් යහපත් දේ දෙනවා නොවේදයි කියාය. ඔබ ඉල්ලන්නේ නැත්නම් ඔබට ලැබෙන්නේ නැත. ඔබ සොයන්නේ නම් ඔබට සම්භවේ. ඔබට සත්‍ය දැනගැනීමට අවශ්‍ය නම් ඔබ එය සෙවිය යුතුය. දෙවියන් වහන්සේගේ වචනයෙහි නිදන් තිබේ. මතු පිටින් සැමට ලබාගත හැකි සමහර දේවල් ඇත. නමුත් එහි ගැඹුරුම නිදන් පවතින්නේ ඇතුළතය. ඔබ ඒවා සෙවිය යුතුය. පොළොව ගැන සිතන්න. අඹ පොල් සහ වෙනත් බොහෝ හොඳ පළතුරු වැනි වටිනා දේවල් මතු පිට බොහෝ ඇත. නමුත් ඔබට රන් සහ දියමන්ති වැනි සැබවින්ම වටිනා නිදන් අවශ්‍ය නම් ඔබට පොළොව යටට අධි දහස් ගණනක් හැරීමට සිදුවේ. එලෙසම බයිබලයේ මතු පිටින් ඔබට ලැබෙන ඇතැම් දේවල් තිබේ. එනම් අපගේ පව්කමා කරනු ලබන්නේ කෙසේද? ක්‍රිස්තුස් වහන්සේ ඒ උදෙසා මිය ගිය නිසා වැනි දේය. නමුත් ඔබට ශුද්ධ ලියවිල්ලේ ගැඹුරුම සත්‍යයන් සොයා ගැනීමට අවශ්‍ය නම් එනම් ආත්මින් පිරුණු ජීවිතයක් ගත කරන්නේ කෙසේද? දෙවියන් වහන්සේගේ ස්වභාවයට හවුල් වන්නේ කෙසේද? සිළු පාපයන් ජයගන්නේ කෙසේද? කෝපය, තිත්තකම, කමා නොකිරීම, ඊර්ෂ්‍යාව, කාමුක තෘෂ්ණාව ජයගන්නේ කෙසේද? යන්න එවිට ඔබ ගැඹුරට හැරිය යුතුය. යම් පුද්ගලයෙකු ගැඹුරට හාරන්නේ නැත්නම් ඔහු සැබවින්ම උනන්දු නොවන බව දෙවියන් වහන්සේ දකින්නසේක. ඉල්ලන්න. එවිට නුඹලාට දෙනු ලැබේ. නුඹලාගේ මුළු හදවතින්ම සොයන්න. එවිට නුඹලාට සම්භවේ. එය යෙරමියා 29:13 අපට හමුන පොරොන්දුවකි. නුඹලාගේ මුළු සිතින් මා සොයන කල නුඹලාට මා සම්භව වෙනවා ඇත. යම් පුද්ගලයෙකුට දෙවියන් වහන්සේව සහ උන්වහන්සේ තුල ඇති පොහොසත්කම හමු වී නැත්නම් මට කිසිදු පැකිලීමකින් තොරව කිව හැක්කේ මෙම මිනිසා තම මුළු හදවතින්ම දෙවියන් වහන්සේව සොයා නැති බවයි. ඔහු සොයා ඇත්තේ අර්ධ හදවතකිනි. ශුද්ධ ලියවිල්ලෙහි අර්ධ හදවතක් ඇත්තන් සඳහා කිසිදු පොරොන්දුවක් නැත. මුළු හදවතින්ම නොව තුන් කාලක හදවතකින් සොයන්නන් සඳහා පොරොන්දු නැත. නමුත් මුළු හදවතින්ම සොයන්නන් උදෙසා අතිමහත් පොරොන්දු ඇත. ඔබට ඊතා ආසන්නව සිටිය හැක. ඔබෙන් 90%ක් දෙවියන් වහන්සේට දී උන්වහන්සේට 10%ක් දුන් පුද්ගලයාට වඩා වැඩි යමක් නොලබා සිටිය හැක. නමුත් ඔබ දෙවියන් වහන්සේට 100%ක් දෙන විට ඔබට සියල්ල ලැබෙන්නේ. ඔබ 90%ක් දුන්නද ඔබ සිටින්නේ 10%ක් දුන් පුද්ගලයාගේ එම ගණෙහිමය. කීතුණුවන් වටහා නොගන්නේ එයයි. ඔබේ හදවතින් 10%කින් දෙවියන් වහන්සේව සොයන්න. එවිට ඔබට උන්වහන්සේ සම්බ නොවන්නේ. ඔබේ හදවතින් 90%කින් උන්වහන්සේව සොයන්න. එවිට ඔබට උන්වහන්සේ සම්බ නොවන්නේ. ඔබේ මුළු හදවතින්ම දෙවියන් වහන්සේව සොයන්න. එවිට ඔබට උන්වහන්සේ සම්බ වන්නේ. සොයන්න. එවිට නුඹලාට සම්බ වේ. තට්ටු කරන්න. එවිට නුඹලාට හරිනු ලැබේ. මේවා පොරොන්දුය. දෙවියන් වහන්සේ කිසි විටකත්
තමන්ගේ පොරොන්දු කඩ නොකරන සේක. මක්විසාද ඉල්ලන සෑම අයකුම ලබාගන්නේ. ඔබට නොලැබී ඇත්තේ මන්ද. පැහැදිලිවම ඔබ ඉල්ලන්නේ දෙවන් වහන්සේ ඔබ ඉල්ලිය යුතුයයි බලාපොරොත්තු වන ආකාරයට නොවිය හැක. සොයන්නාට සම්භවේ. සමහර විට ඔබ සොයා ඇත්තේ දෙවන් වහන්සේට අවශ්‍ය ආකාරයට නොවිය හැක. තට්ටු කරන්නට හරිවු ලැබේ. සමහර විට ඔබ ප්‍රමාණවත් ලෙස තට්ටු කර නැතුව විය හැක. කිතුමන්ට දෙවන් වහන්සේගෙන් නොඉල්ලූ නිසාම මගහැරී ඇති දේවල් මිලියන ගණනක් ඇත. යාකෝබ් 4:2 අවසානයේ ඇති මෙම කුඩා වාක්‍ය මතක තබා ගන්න. නුඹලා ඉල්ලන්නේ නැති නිසා නුඹලාට ලැබෙන්නේ නැත.